සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්නතුනි, මේ ඔබ සූදානම් වන්නේ අප ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී දම් පුරා ස්වයංභු ඥාණයෙන් අවබෝධ කොට වදාළා වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් දහම් බිඳක් ශ්‍රවණය කරන්නටයි. මේ ආකර්ෂණීය ආරම්භය ඊටාම යෝග්‍යයි. ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය සහ පැහැදීමයි. බුද්ධිය කියන්නේ ඒ දේවල් තේරුම් ගැනීමේ ශක්තිය. මේ දෙකේ එකතුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තමයි බුදුදහමේ හරය. ධර්ම ශ්‍රවණය කියන්නේ අපේ ජීවිතයට මහත් ආශිර්වාදයක් ගෙනෙන උතුම් මංගල්‍යයක්. මේ උතුම් දහම් කරුණු ඇසීමෙන් අපට මෙලෝ ජීවිතය සාර්ථක කරගන්නටත්, පරලෝ සුගතගාමී වීමටත්, අන්තිමේදී නිර්වාණය අවබෝධ කර ගැනීමටත් අවශ්‍ය මඟ පෙන්වා දෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ධර්ම ශ්‍රවණය අප තුළ සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැක්ම පහළ වීමට මහෝපකාරී වෙනවා. බණ ඇසීම සහ එම දහම් කරුණ නුවණින් මෙනෙහි කිරීම කියන මේ දෙකේ එකතුව තමයි කෙනෙකුගේ ප්‍රඥාව අවදි කරන්නේ. එමගින් අවදිවන ප්‍රඥාව සහ ධර්මඥානය තුළින් ඔබට බුදුරජාණන් වහන්සේව ධර්මයේ තුලින් හඳුනා ගන්නටත්, ධර්ම රත්නයේ අගය අවබෝධ කර ගැනීමටත්, ආර්ය මහා සංඝ රත්නයේ ඇසුර ලැබීමටත් හැකි වෙනවා. එමගින් අව්‍යාජ සත්පුරුෂයන් හමු වීමටත්, ඔබේ ජීවිතයට මඟ පෙන්වන කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමටත්, ආර්ය උත්තමයන් වහන්සේලාගේ ඇසුරෙන් ධර්මයේ සැබෑ අර්ථය හා හරය අවබෝධ කර ගැනීමටත් අපට මහඟු අවස්ථාවක් ලැබෙනවා. ඇත්ත වශයෙන්ම මේ පින්බර ධර්ම ශ්‍රවණය තුලින් තමයි අපි බුද්ධ ධම්ම සංඝ කියන උතුම් තුනුරුවන්ගේ ස්වභාවය අවබෝධ කරගන්නේ. බාහිර භෞතික රූපයෙන් ඒ උතුම් තිසරණයේ සැබෑ සත්‍ය දකින්න බෑ. අපි බුදුරජාණන් වහන්සේ මුලින්ම හඳුනා ගන්නේ භෞතික රූපයෙන් උනත් උන්වහන්සේගේ සැබෑ ස්වභාවය පවතින්නේ උන්වහන්සේගේ දහම තුල බව මෙයින් මනාව පැහැදිලි වෙනවා. ධර්මයේ ලෙස සලකන්නේ ත්‍රිපිටකයේ සඳහන් දහම් පොත් වහන්සේලා වන අතර, සංඝ රත්නයේ ලෙස අප හඳුන්වන්නේ අපගේ විහාරස්ථානවල වැඩ වාසය කරන මහා සංඝ රත්නයයි. මේ ආකාරයෙන් බාහිරව පවතින මේ තුනුරුවන් ස්පර්ශ කිරීම තුළින් අපට උන්වහන්සේලාගේ සැබෑ ගුණ සමූහය අගය වඩා තීව්‍ර ලෙස අවබෝධ කරගන්නට අවස්ථාව ලැබෙනවා අඩුයි. ඇත්ත වශයෙන්ම බුද්ධ ධම්ම සංඝ කියන උතුම් තිසරණය භෞතික ලෝකයේ සීමාවන්ට කොටු කරන්න බෑ. ඉන් ඔබට ගිය ආධ්‍යාත්මික අත්දැකීමක් හා විශ්වීය ශක්තියක්. බුදුරජාණන් වහන්සේ දැකිය හැක්කේ උන්වහන්සේගේ දහම තුළින්මයි. ඒ දහම දැනගන්නට තියෙන්නේ ඒ ධර්මයේ තුළින්මයි. මේ ආකාරයෙන් ඔබ ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ජීවිතයේ සැබෑ සත්‍ය දැකගත්තා නම් අන්නේ සත්‍ය අවබෝධ තුළින් තමයි ධර්මය නැවති කැඩපතින් ඔබට බුදුරජාණන් වහන්සේ දකින්නට පුළුවන් වන්නේ. භෞතික ලෝකයේ සීමාවන්ගෙන් ඔබට ගිය ආධ්‍යාත්මික අත්දැකීමක් සහ අවබෝධයක් තමයි මේ තුන්රුවන් තුළින් පිළිඹු වන්නේ. ධර්ම ශ්‍රවණය කරන මොහොතේදී ඔබ තුළ ශ්‍රද්ධාව හා ගෞරවය පෙරටු කරගත් දැඩි අවධානයක් තිබිය යුතුයි. එපමණක් නොව
ඔබ ශ්‍රවණය කළ දහම් කරුණු හොඳින් මෙනෙහි කිරීමටත් ඒවා ගැන ගැඹුරින් සිතා බැලීමටත් පුරුදු වීම ඉතාම වැදගත්. මේ පින්බර ශ්‍රාවක පින්වතුනි, බාහිර ලෝකයේ සියලු කරදර හා සිතුවිලි මොහොතකට අමතක කරලා නොයෙක් තැන්වල විසිරී යන ඔබේ සිත එක්තැන් කරගන්න. මේ ධර්මතාවය ඔබේ අභ්‍යන්තරයෙන්ම විනිවිද දකින්නට උත්සාහ කරන්න. ධර්ම ශ්‍රවණය කරන මොහොතේදී ඔබේ සිත සමාධියකට පත් කරගත් පුජ්‍යලයකු මෙන් ඒ දහම් කරුණු කෙරෙහි හොඳින් කන යොමු කරගෙන සිටිය යුතුයි. ඒ ඇසෙන ධර්මය පිළිබඳව ගැඹුරින් සිතමින් ඒවා විමසා බලා ප්‍රඥා ගෝචරව විචාරයකට ලක් කරන්න. එපමණක් නොව එහි ඇති සැබෑ අර්ථය හොඳින් අධ්‍යයනය කරමින් එම අර්ථය ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්නට උත්සාහ කරන්න. ඒ විදියට ඔබ දහම් කරුණු ආවර්ජනය කරමින් ඔබේ ජීවිතයට ඒ අර්ථයන් සම්බන්ධ කරගන්නා විටයි ඔබ සද්ධර්මය නිවරදිව ශ්‍රවණය කළා වන්නේ. ඒ අයුරින් ඔබ ධර්මය අවබෝධ කරගැනීමේ මාවතේ ඉදිරියටම යමින් සිටිමින් තමන්ගේ ජීවිතය තුළින්ම ධර්මය මතු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ තුළින් තමයි සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැක්ම පහළ වෙන්නේ සහ තුනුරුවන් දැක ගැනීමේ අවකාශය සැලසෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ සූත්‍ර විනය අභිධර්ම වශයෙන් කොටස් 3කට බෙදෙනවා. එහි සූත්‍ර පිටකයේ බුද්ධ දේශනා 18000කට ආසන්න විශාල ප්‍රමාණයක් අන්තර්ගතව තිබෙනවා. මේ මූල පණ්ණාසකේ සඳහන් වන මහා වේදල්ල සූත්‍රය මහරහතන් වහන්සේලා දෙනමක් අතර සිදු වූ ඉතා ගැඹුරු ධර්ම සාකච්ඡාවක්. ඒ උතුම් ධර්ම සාකච්ඡාව පැවැත්වුණේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් බෙහෙර වැඩ සිටි කාල වකවානුවේදී. ඒ වන විට මහා කොට්ටිත මහරහතන් වහන්සේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේද එහි වැඩ සිටියා. ඒ අනුව මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න 30 ගණනක් අසන අතර සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ සෑම ප්‍රශ්නයකටම ඉතා සවිස්තරාත්මකව පිළිතුරු ලබා දෙනවා. ඒ අනුව ප්‍රශ්නෝත්තර ධර්ම සාකච්ඡාව කියන අර්ථයෙන් තමයි මේ වේදල්ල කියන නම භාවිතා වෙන්නේ. මේ සූත්‍රයේ නම මහා වේදල්ල වන අතර ඊට අමතරව චූල වේදල්ල කියලා සූත්‍රයකුත් තියෙනවා. මහා වේදල්ල සූත්‍රය ගැඹුරු ප්‍රඥාවකින් යුතු ධර්ම සාකච්ඡාවක්. මේ තුලින් මහරහතන් වහන්සේලා පංචස්කන්ධයේ ස්වභාවය, ආයුෂය, විඥානය සහ නිර්වාණය පිළිබඳව ඉතා සූක්ෂම කරුණු පැහැදිලි කරනවා. අපට මේ දේශනාවෙන් ගත හැකි ප්‍රධානම දේ තමයි සිතේ පවත්න සියලු සංකීර්ණ තත්වයන් නුවණින් විමසා බලා ආශාවන්ගෙන් බැඳීම් වලින් සැබෑ නිදහස හා සාමය ජීවිතය තුළින්ම අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීමයි. මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් විමසන්නේ දුෂ්ප්‍රඥා හෙවත් ප්‍රඥාව නැත්වා පිළිබඳවයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ එය පැහැදිලි කරන්නේ චතුරාර්ය සත්‍ය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ධර්මතාවයන් අවබෝධ කර නොගැනීම ලෙසයි.
එනම් සිතේ පවත්න සැබෑ ස්වභාවය නොදන ආශාවන්ට හා බැඳීම් වලට වහල් වීමෙන් දුෂ්ප්‍රඥ භාවය ඇති වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරන්නේ නප්පජානාති කියන්නේ නොදන්නවා නොදකින්නවා කියන එකයි කියලා. ඒ කියන්නේ යථාර්ථය හරියට අවබෝධ කර නොගැනීම. ඊට පස්සේ කොට්ටිත හාමුදුරුවෝ අහනවා මොකක් ගැනද එහෙම නොදන්නේ? මොකක් ගැනද එහෙම නොදකින්නේ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරන්නේ දුකට හේතුව දුක්ඛ නිරෝධය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව යන චතුරාර්ය සත්‍ය අවබෝධ කර නොගැනීමට තමයි දුෂ්ප්‍රඥ භාවය කියලා කියන්නේ. දුක පිළිබඳව නොදැනීම කියලා කියන්නේ ඒක පොත්වලින් කියවලා හරි මතකයෙන් දැනගෙන හරි ඉන්නවා කියන එක නෙවෙයි. නියම අවබෝධයක් නැහැ කියන එක තමයි එයින් අදහස් වෙන්නේ. මේ හරහා Tamanගේ මනසට ඒ සත්‍ය කාවද්දා ගන්න එක තමයි ප්‍රඥාව. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාව කියන්නේ අවබෝධය ලෙසයි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමටයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ විජානාති කියන්නේ අවධාරණය කරන්නේ නියම අවබෝධය හෙවත් දැනීමයි. මෙයින් අදහස් වන්නේ දුක පිළිබඳව, දුකට හේතුව පිළිබඳව, දුක්ඛ නිරෝධය පිළිබඳව, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳව ඇති නිවැරදි ප්‍රායෝගික දැනුමයි. මෙයයි ප්‍රඥාවේ අර්ථය. චතුරාර්ය සත්‍ය දන්නවා කියන්නේ එය හුදු දැනුමකින් හෝ මතකයෙන් දන්නවා කියන එක නෙවෙයි. ඕනෑම කෙනෙකුට දම්සක් පැවතුම් සූත්‍රය වැනි සූත්‍ර කියවා දැනුමක් ලබා ගන්න පුළුවන්. නමුත් ප්‍රඥාව කියන්නේ ඒ සත්‍ය තමාගේම ජීවිතය තුළින් අත්දැකීමෙන් අවබෝධ කර ගැනීමයි. පින්බර ශ්‍රාවක පින්නතුනි, උපතත් දුකයි, ව්‍යාධියත් දුකයි, ජරාවත් දුකයි. කෙටියෙන් ගත් කල පංච උපාදානස්කන්ධයම දුකක් බව ඔබ දැන සිටියත් ඒ සත්‍ය තමාගේ ජීවිතය තුළින් අත්දැකීමෙන් අවබෝධ කරගත යුතුයි. ඒ සත්‍ය තමාගේ අත්දැකීම තුළින් අවබෝධ කරගත්තේ නැත්නම් ඔබ දුක පිළිබඳව නියමාකාරයෙන් දැනගත්තා වන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඒ සත්‍ය තමාගේ අත්දැකීම තුළින් අවබෝධ කරගත්තේ නැත්නම් ඔබ දුක පිළිබඳව නියමාකාරයෙන් දැනගත්තා වන්නේ නැහැ. පින්බර ශ්‍රාවක පින්නතුනි, දුකට හේතුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ලෙස නමින් දැනගත්තාට පමණක් ඔබ ඒ හේතුව දැනගත්තා වන්නේ නැහැ. ඒහා සමානව දුක්ඛ නිරෝධය යනු තණ්හාවේ නිරෝධය බව දැනගැනීමෙන් පමණක් එය අවබෝධ කරගත්තා වන්නේ නැහැ. අවසාන වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් ගැන දැනුවත් සිටීමෙන් පමණක් දුකින් මිදීමේ මාර්ගය දැනගත්තා වන්නේ නැහැ. විජානාති කියන්නේ තොරතුරු දැනුවත්කම හෝ බුද්ධිමය මට්ටමේ දැනුමක් වන අතර අජානාති කියන්නේ ඒ දැනුම ප්‍රායෝගිකව අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීමයි. ඒ අනුව චතුරාර්ය සත්‍ය පිළිබඳව විස්තර දැන සිටීම විජානාති මට්ටම වන අතර ඒ සැබෑ ජීවිතයේ අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි අජානාති බවට පත්වන්නේ. විජානාති මට්ටමේ දැනුම ඇති කා තුලත් තිබුණත් විජානාති මට්ටමේ දැනුම අප කා තුලත් තිබුණත් ඒ දැනුම පජානාති බවට පත්වන්නේ එය තමාගේම ජීවිතයෙන් අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගන්නා විටයි. ඉදන් දුක්ඛන්ති පජානාති යනු
දුක නුවණින් ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කර ගැනීමයි. බුදුරජාණන් වහන්සේ ශාසනයේ සසර දුක නිමා කරගන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම අනිවාර්යයි. ඒ ඥාන දර්ශනය ගොඩනගා ගන්නේ නැතුව කෙනෙකුට දුකින් නිදහස් වෙන්න බෑ. ප්‍රායෝගිකව ජීවිතය තුළ චතුරාර්ය සත්‍ය සජීවීව දකින්න නම් පළමුවෙන්ම අපට හමුවන සෑම දුකක්ම අපතෘප්තිමත්ම බවක්ම පරීක්ෂා කරලා බලන්න ඕන. ඒ දුක ඇතිවන්නේ කොහොමද? ඒකට හේතුව මොකක්ද කියලා නිරීක්ෂණය කිරීමෙන් ඔබට තෘෂ්ණාව පිළිබඳව අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම ආශාවන්ගෙන් මිදුණු විට දැනෙන සැනසීම හා සාමය දැකීම තමයි දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධය අවබෝධ කර ගැනීම. මේ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රායෝගිකව අනුගමනය කිරීම තුළින්. පින්වතුනි, සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ දුක නුවණින් ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගත යුතු බවයි. පිරිසිඳ දකින්නවා කියන්නේ ඒ සත්‍ය නුවණින් අවබෝධයෙන් සහ ප්‍රත්‍යක්ෂයෙන් දැකීමයි. දුක කියනකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට තිබෙන්නේ ඉපදීම, දිරීම, ලෙඩවීම, මරණය, අප්‍රියන්ගේ සංප්‍රයෝගය. ඒ සත්‍ය නුවණින් අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂයෙන් දැකීමයි. දුක කියනකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට තිබෙන්නේ ඉපදීම, දිරීම, ලෙඩවීම, මරණය, අප්‍රියන්ගේ සංප්‍රයෝගය, ප්‍රියයන්ගේ විප්‍රයෝගය, යම් දෙයක් ලැබීමට කැමැතිව නොලැබීම, මේ සියල්ලම දුක බවයි. පැහැදිලිවම මෙහිදී අවධාරණය කරන්නේ පංච උපාදානස්කන්ධයම දුක බවයි. මේ දේශනාව බාහිර ලෝකයේ පිළිබඳ නොවන අතර ඒ තමන්ගේම ශරීරය හා මනස දෙස බලා තේරුම් ගත යුතු දහමක් බවයි. ඇස, රූප, චක්කු විඥානය එකතු වීමෙන් ඇසේ ස්පර්ශය යෙදී ඒ තුලින් වේදනා, සංඥා සහ සංකාර හේවත් මානසික ක්‍රියාකාරකම හඳුනා ගැනීමට හැකි වෙන බව මෙයින් මනාව පැහැදිලි වෙනවා. අපට රූපයක් පෙනෙන තැන වේවා, ශබ්දයක් ඇහෙන තැන වේවා, සෑම මොහොතකම පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙනවා. ඇස, රූපය හා චක්කු විඥානය එකතු වීමෙන් රූපය හඳුනා ගැනීම සහ කන, ශබ්දය හා සෝත විඥානය එකතු වීමෙන් ශබ්දය හඳුනා ගැනීම තුළින් පංචස්කන්ධය නිරතුරුවම හටගනිමින් නිරුද්ධ වෙමින් පවතින බව මනාව පැහැදිලි වෙනවා. මෙයයි අනිත්‍යයේ ස්වභාවය. ඔබ වම් අත පැත්ත බලා දකුණු අත පැත්ත බැලූ විට පෙනෙන රූප දෙක එකිනෙකට හාත්පසින් වෙනස්. මෙයින් අදහස් වන්නේ ඔබ වම් පැත්ත බලන විට ඇතිවන ඥාන දර්ශනය පසු වී දකුණු පැත්ත බලන විට අලුත් ඥාන දර්ශනයක් පහළ වෙන බවයි. මේ සෑම මොහොතකම පංච උපාදානස්කන්ධය හටගනිමින් නිරුද්ධ වෙමින් පවතින බව මනාව පැහැදිලි වෙනවා. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියන ඒ කොටස් හතරෙන් පැහැදිලි කරන්නේ ඇසින් දැකීමත්, කනින් ඇසීමත්, නාසයෙන් ආග්‍රහණය කිරීමත්, දිවෙන් රස විඳීමත්, මනසින් අරමුණක් දැනීම හෝ හඳුනා ගැනීමත් මොහොතින් මොහොත සිදුවෙන බවයි. මේ සෑම මොහොතකම පංච උපාදානස්කන්ධය හටගනිමින් නිරුද්ධ වෙමින් පවතින බව මනාව පැහැදිලි වෙනවා. ඇසින් රූපයක් දකින විට ඒ රූපය සැබවින්ම හඳුනා ගැනීම සිදුවන්නේ මනසින් සහ මනෝ විඥාණයෙනි. මෙහිදී චිත්තය සහ රූපය අතර සම්බන්ධතාවය මනාව පැහැදිලි වෙන අතර
ඒ ගැඹුරු දර්ශනයක් වෙන බවද සැලකිය යුතුය. ඇත්තෙන්ම අපි බාහිර ලෝකයේ යම් දෙයක් ලෙස බලන විට අපිට හමුවන්නේ එහි වර්ණය සහ හැඩය පමණයි. ඒ වර්ණය එකතු කරලා උර්ලෝසුවක් ලෙස නාමකරණය කරමින් එහි අර්ථය හඳුනා ගන්නේ අපේ මනසින්මයි. මේ අනුව බාහිර රූපය සහ එය හඳුනා ගන්නා මනස එකතු වීමෙන් තමයි අපට යම් වස්තුවක් පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ. ඇසට හමුවන්නේ රූප පමණක් වන අතර එය උර්ලෝසුවක් ලෙස හඳුනාගන්නේ මනෝධම්මයන් පටිච්ච සමුප්පන්න මනෝවිඤ්ඤාණයෙන්. අප අතීතයේ දුටු පාරක් සිහිපත් කරන විට එහි ඇත්තටම පවතින්නේ අතීතයේ ගත් අරමුණක මතකයක් පමණයි. එසේ නොවි ඒ මොහොතේ පවතින සැබෑ පාරක් පෙනෙනවා නම් ඒ මතකය තුළ මිනිසුන් වාහන ගමන් කරන ආකාරයක් දකින්නට ලැබිය යුතුය. අප බාහිර ලෝකයේ යම් දෙයක් සිහිපත් කරන විට එය ඇත්ත වශයෙන්ම මනෝරූපයක් තුළින් මිස බාහිර රූපයක් නොවන බවයි. ගෙදරක් සිහිපත් කළත් වෙනත් ඕනෑම දෙයක් දැනගත්තත් ඒ සියල්ල අපට හමුවන්නේ මනෝරූපයක් තුළින් මිස බාහිර රූපයක් නොවන බවයි. මේ මනෝරූප මට්ටම තුළයි පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙන්නේ. මනෝධම්මයන් පටිච්ච සමුප්පන්න මනෝ විඤ්ඤාණයන් මිස දැනගැනීමක් සිදුවන්නේ නැහැ. ඔබට දැනගන්නට ලැබෙන සියල්ල චිත්ත රූප මට්ටමින් ඔබට හමුවන නිසා ඒ තලය තුළ ඇතිවන ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්නේ නැතුව දුකින් නිදහස් වෙන්න බෑ. ලෝකයේ අපට හමුවන සෑම දෙයක්ම ඇත්ත වශයෙන්ම අපගේ මනෝරූපයන් මට්ටමින් වන අතර පිටත පවතින වෙනත් කිසිම තැනක ඒවා ස්වාධීනව නැහැ. අම්මා තාත්තා දරුවෝ වගේම ඉරහඳ තාරකා මේ හැම දෙයක්ම අපගේ මනසේ මනෝරූප ලෙස පමණයි පවතින්නේ. ඒ නිසා ඒවා බාහිරව හෝ වෙනත් තැනක පවතින බව කීවොත් ඒ සත්‍ය අවබෝධයෙන් බැහැරව යමක් ඇත්ත වශයෙන්ම ඔබ විමසා බැලුවොත් ඔබේ ඇසට උර්ලෝසුව කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. උර්ලෝසුවක් ඔබට කවදාකවත් කියන්නේ මම උර්ලෝසුවක් කියලා. ඔබට චක්කු විඤ්ඤාණයටත් එය උර්ලෝසුවක් කියලා හඳුනා ගන්න බෑ. මේ උර්ලෝසුව කියලා නම තියලා ඒක හඳුනාගන්නේ මුළුමනින්ම අපේ මනසමයි. අපට යමක් දැකීමේදී රූප සංඥාවක් හටගන්නවා. ඒ වගේම දිට්ඨ කියන ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. ඒත් රූප සංඥාව හඳුනාගෙන මනෝමය වශයෙන් ඒකට නමක් දෙන්නේ අපේ මනස විසින් අතීත මතකයන් ආවර්ජනය කරමින් බවයි. අලුත උපන් දරුවෙකුට උර්ලෝසුව ලෙස හඳුනා ගැනීම සඳහා මතකයක් හෝ අත්දැකීමක් නැති නිසා ඒ අදහස ඒ මොහොතේ ගොඩනැගෙන්නේ නැහැ. අපට එය දැක ඒ පිළිබඳව දැනුමක් හා සටහනක් පවතින්නේ අතීත ආවර්ජනයක් තුළින්. අපගේ මනස තුළ පෙර සංඥාවක් ගොඩ නැගී ඇති නිසායි. ඔබට උර්ලෝසුවක් හමුවන්නේ මනෝමය මට්ටමින් මිස බාහිරව නෙවෙයි. පිටතින් පෙනෙන්නේ රූප සංඥාවක් පමණක් වන අතර ඔබ උර්ලෝසුව අල්ලා බැලූ විට අතට අසුවන්නේ එහි ඝනත්වය හෙවත් පඨවි ධාතුවයි. සැබවින්ම මේ සියල්ල සිදුවන්නේ ඔබේ අභ්‍යන්තරයේ. බිත්තියක ඇඳලා තියෙන නෙළුම් මලක චිත්‍රය දැකලා අපගේ මනස තුල නෙළුම් මලක් කියන අදහසක් ඇති වෙනවා. නමුත් චිත්‍රය ඇල්ලුවොත් අහුවෙන්නේ බිත්තියේ ස්වභාවය විතරයි. නෙළුම් මලයේ සුවඳක් හෝ එහි මෘදු බවක් නැහැ.
මෙයත් අපට හමුවන ලෝකෙ මනෝමය මට්ටමින් පමණක් වන බව තවත් උදාහරණයක් පමණයි. ඔර්ලෝසුව යන ශබ්දය සියලු දෙනාටම එක සමානව ඇහුණත් ඒ ශබ්දයෙන් මනස තුළ ගොඩනැගෙන රූපය සහ අර්ථය එකිනෙකාගේ අතීත මතකයන්ට අනුව වෙනස් වෙන බව මනාව ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ ලෝකයේ අපට හමුවන සෑම දෙයක්ම මෙම සංකීර්ණ ක්‍රියාවලිය තුළින් මිස බාහිරව ස්වාධීනව නොමැති බව මෙයින් පෙනී යනවා. අපට හමුවන ඕනෑම දෙයක් තමාගේ මනස තුළ ගොඩනගෙන අවබෝධයක් සහ අතීත මතකයන් මත පදනම් වූවක් බවයි. එකම වචනයෙන් සිය දෙනෙකු එකම අරමුණක් සිහි කළත් ඒ අයගේ අත්දැකීම් සහ සිතුවිලි වලට අනුව එය එකිනෙකට වෙනස් වෙන බව මෙයින් පැහැදිලි වෙනවා. කනට ඇසෙන්නේ ශබ්දයක් පමණක් මිස ඒ තුල කිසිම උරලෝසුවක් නැහැ. අපගේ මනසින් තමයි මේ ලෝකය හදාගෙන අපි ඒක ඇතුලේ ජීවත් වෙන්නේ. සිතින් හදාගත් ලෝකය එළියේ තියනවා කියලා හිතාගෙන අපි සත්‍ය නොදැන ජීවත් වීමයි පුදුන් ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මනෝපුබ්බං ගමා ධම්මා කියන මූලික ධර්මතාවය අනුව සියල්ලන්ටම මුල් වන්නේ මනසයි. අපේ දකින අසන හෝ සිහිපත් කරන සෑම දෙයක්ම උපාදාය රූප මට්ටමින් එනම් මනෝමය වශයෙන් සිත විසින් නිර්මාණය කරගත්ත රූප බව මෙයින් මනාව පැහැදිලි වෙනවා. පුටුවක් හෝ ගෙයක් සිහිපත් කරන මොහොතකදී අපට හමුවන්නේ පිටත පවතින එම භෞතික වස්තුව නොව සිත තුළ හටගන්නා මනෝරූපයක් පමණයි. මේ ආකාරයට අප මනසින් හදාගත් ලෝකයම පිටත තියෙනවා කියලා හිතාගෙන එය සත්‍යයක් ලෙස අල්ලා ගැනීමයි සසර දුකට හේතුව. ඒ උපාදාය රූපයත් එක්කම එතන විඳීමක්, ස්පර්ශයක් සහ මනස අරමුණ හා මනෝවිඤ්ඤාණයන් එකතුවෙන් වේදනා සංඥා හා රූප උපාදානස්කන්ධයක් සකස් වෙන බවයි මෙයින් මනාව පැහැදිලි වෙනවා. ඇසට රූපයක් පෙනෙන තැන වේවා, කනට ශබ්දයක් ඇහෙන තැන වේවා, ඒ සෑම මොහොතකම පවතින ස්කන්ධ පංචකයට උපාදානය එකතු වූ විටයි එය උපාදානස්කන්ධය බවට පත්වන්නේ. මනසට මැවෙන රූපය තමයි මේසේ උඩ තියෙන්නේ කියලා සිතා ගැනීම සක්කාය දෘෂ්ටිය හෙවත් ආත්මීය වශයෙන් ග්‍රහණය කර ගැනීම මූලික ලක්ෂණයයි. මනෝරූපය අරගෙන බාහිර රූපයට ගැට ගැසීමෙන් බාහිරේ එහෙම දෙයක් තියෙනවා කියලා සිතන සංකල්පය තමයි සක්කාය දෘෂ්ටිය ලෙස හඳුන්වන්නේ. මේ භයානක දෘෂ්ටිය තමයි කෙනෙකුව සසර අපායට ඇදලා දාන්නේ. මේ ධර්ම ශ්‍රවණයෙන් මේ දෘෂ්ටිය දුරු කරගෙන ඔබ දිට්ඨි සම්පන්න පුජ්‍යලයක බවට පත්වීමෙන් ඔබට සතර අපායන් ගැලවීමට පුළුවන් වෙනවා. ඒ සක්කාය දෘෂ්ටිය කැඩෙන තුරුම කෙනෙක් භෞතික ලෝකයේ සැබෑවක් කරගෙන කර්ම රැස් කරනවා. ඒ නිසාමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදං දුක්ඛන්ති පජානාති කියන අවබෝධය ලබන්න කියන්නේ. මනෝ රූපයක් තුලින් පමණක් ලෝකය දකින බව අවබෝධ කර ගැනීමෙන් සක්කාය දෘෂ්ටිය නැමැති ආත්මීය අල්ලා ගැනීමෙන් සදහටම නිදහස් වීමට හැකි. හිතට පෙනෙන මනෝ රූපය සහ මේසේ උඩ තියෙන භෞතික වස්තුව දෙකක් විදිහට තේරුම් ගැනීම තමයි සක්කාය දෘෂ්ටියෙන් මිදීමට තියෙන මූලික පියවර. මනෝරූපය හා බාහිර වස්තුව අතර ඇති වෙනස දැකීමෙන් සක්කාය දෘෂ්ටිය කැඩී අවසානයේදී මේ කිසිවක් එකක්වත් නැති බව අවබෝධ කර ගැනීමයි සත්‍ය නිදහස. ඒ කරුණු නිස්සත්ත්වෝ නිස්ජීවෝ ශුන්‍යෝ කියන උත්තරීතර දහම් පදයේ මනාව පැහැදිලි කරනවා. මනසට පෙනෙන රූපයක් තුල සත්‍ය වශයෙන්ම සත්වයක් හෝ ප්‍රාණයක් නැති අතර ඒ තුල කිසිවක් Taman සතු දෙයක් ලෙස ගත නොහැකි බව
පෙනී යන්නේ සියල්ලේම හිස් බවයි. පාරේ දකින මිරිඟුවක වතුර වගේ පෙනුනට ඇත්තටම වතුර නැතුවා වගේ. මනසට ඔරලෝසුවක් ලෙස පෙනෙන දෙයක් විඥාණයෙන් මවලා පෙන්වන දෙයක් මිස එතන ඇත්තටම ඔරලෝසුවක් නැත. මේ ශූන්‍යතාවය අවබෝධ කර ගැනීමෙන් තමයි සංසාර දුකෙන් සදාටම නිදහස් වන්නේ. ඔබට ඔය පේන්නේ හීනයක්. හීනයක් කියලා හඳුනා ගැනීමෙන් තමයි ඒකෙන් අවදි වන්නේ. ඒ වගේම මේ දකින රූපයත් මායාවක්. මිරිඟුවක් කියලා දැක්කාම ඒ පසුපස හමා යෑමක් සිදුවන්නේ නැහැ. මේ ආකාරයට පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන අවබෝධය තමයි නිවනට මඟ පාදන්නේ. පංච උපාදානස්කන්ධය තුල මැවෙන බොරුවත් මායාවක් බව අවබෝධ කර ගැනීමෙන් තමයි ඒ පසුපස හඹා යෑමෙන් නිදහස් වී ආශාව ගැටීම හා මුලාවෙන් මිදීමට හැකිවන්නේ. දැක්කට මිරිඟුව පෙරුණත් වතුර නැති බව දන්නාසේම මනස පේන දේ ඇති ශූන්‍යතාවය දැකීමයි සත්‍ය නිදහස. මේ දහම් කරුණු සියල්ල සාරාංශගත කරද්දී ප්‍රධාන වශයෙන් පෙනී යන්නේ අපි මනසින් හදාගන්නා රූප සහ අත්දැකීම් බාහිර ලෝකයේ සත්‍ය වශයෙන්ම නොපවතින බවයි. මේ මනෝමය රූපයන්ට ඇලීම සහ ඒවා සැබෑවක් ලෙස අල්ලා ගැනීමයි සක්කාය දෘෂ්ටිය ලෙස හඳුන්වන්නේ. මේ දෘෂ්ටිය කැඩීමෙන් තමයි පුජ්‍යලයක් සසර ගමනින් විශේෂයෙන්ම සතර අපායන් සදහටම නිදහස් වී උත්තරීතර නිවනට පත්වන්නේ.